සුබ දවසක් යාළුවනේ. මම අද ඔයගොල්ලන්ට අරන් එන්නේ රෙදි සම්බන්ධව. අලුතෙන් උපන් බබෙක්ගේ රෙදි සම්බන්ධව කටයුතු කරන්න ඕන ආකාරය ගැන. ඔයගොල්ලෝ දන්නවා බබෙක් අලුතෙන් ගෙදරට ගෙනාවට පස්සේ ගොඩක් රෙදි එකතු වෙනවා. ඒ කියන්නේ නැපීස්, පැනල්, එහෙම නැත්නම් වෙන කිරි පිහින රෙදි, එහෙම නැත්නම් චීත්තේ වගේ ගොඩක් රෙදි එකතු වෙනවා. එතකොට අපි ඒවා එදිනෙදා සෝදන්න ඕනේ. ඒ නිසා මම කරන ක්‍රමවේදය තමයි මම බාස්කට් දෙකක් අරන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වගේ බාස්කට් දෙකක් මම අරගෙන තියෙනවා. එතකොට මේ බාස්කට් දෙකට එකකට දාන්නේ මම බබාගේ චූරෙදි. එතකොට චූරෙදි කිව්වහම වැඩිපුරම අවශ්‍ය වෙනවා චූරෙදි ගොඩක් දාන්න නිසා ලොකු බාස්කට් එකක්. ඒ නිසා මම ලොකු බාස්කට් එකක් අරන් තියෙනවා. අනිත් එක බබා කක්ක දාන රෙදි. එතකොට කක්ක දාන රෙදි එකට දානවා. ඊට පස්සේ මම කරන්නේ සෝදන වෙලාවට අර මේ දෙක වෙන් කරගන්න ගොඩක් වෙලා මට යන්නේ නැහැ. ඉක්මනට අරගෙන චූරෙදි එක අපේ බාත්රූම් එකට අරන් ගිහලා සෝදලා දානවා. සා කක්කි එක තවත් බාස්කට් එකකට මාරු කරනවා. බාත්රූම් එකේ තියෙනවා බාස්කට් එකක්. ඒකට මාරු කරලා මම ඒක පෙඟෙන්න දානවා. ඊට පස්සේ පෙඟෙන්න දාලා පස්සේ හිමීට තමයි ඒක සෝදන්නේ. චූරෙදි එක ඉක්මනින් මට සෝද ගන්න පුළුවන්. ඒත් ඔයගොල්ලොත් මේ ක්‍රමවේදය අනුගමනය කරලා බලන්න. ඔයාලගේ කාලය ඉතිරි සහ දෙක කලවම් වෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ. හරි පහසුයි මේ වැඩෙන් ඔයගලන්ට රෙදි ටික හොදලා දවස් වැඩ ටික අවසන් කරන්න. සුබ දවසක්. එහෙනම් ගිහින් එන්නම්.